සිවුරක් ඇඳගත්ත කියලා ළමෙකුට අත තියන්න ලයිසන් එකක් ලැබෙනවද? සද්ද පොඩ්ඩක් අඩු කරලා කතා කරන්න. ඇයි බයද? බය නෙමෙයි අනේ මිනිස්සු මේවා ගැන කතා කරන්න කැමති නෑ. ඒක තමයි මේ රටේ තියෙන ලොකුම අවුල. පොඩි ළමෙක් කඩනවා. මිනිස්සු බලන්නේ කවුද ඒක කරේ කියලා. හාමුදුරු කෙනෙක් නම් වහනවා. සල්ලිකාරයෙක් නම් ඒත් වහනවා. එහෙම වුණාම වැරදිකාරය නිදැල්ලේ. හැබැයි ඕක පොඩි මිනිස්සෙක් කරා නම් ඌ කෙලින්ම ඇතුලේ. හැබැයි හැම හාමුදුරු කෙනෙක්ම එහෙම නෑ නේද? ඒකයි මට තවත් කේන්ති. ඇත්තටම බණ කියන මිනිස්සු හදන හොඳ හාමුදුරුවරු ඉන්න මේ රටේ මේ වගේ නරක මිනිස්සු සිවුරු අස්සේ හැංගෙන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නීතිය රෙද්දේ නීතිය මතක තියාගන්න. ආගම රැකෙන්නේ අපරාධකාරයෝ වහලා නෙමෙයි දරුවෝ රැකලා. නිහඬව ඉන්න එපා. චීවරය අපරාධයකට ආවරණයක් නෙමෙයි.